සිලු දෙනා මයිබොන් කියල පිළිගන්නවද වීඩියෝකට ඉතින් අද අපිට කතා කරන්න තින් අපි කොහොද මේ හෝම් පේජ් අපි ඩිසයින් කරගෙන තියෙන්නේ රෙස්පොන්සිලි ඩිසයින් කරගෙන තියන්නේ කොහොඳ ති මෙතනදත් අපි සුපෘතිපති මේෂන් කරන්න ඕන අපි යුස් කරන්න ටේල්වින් ෆ්‍රේම්ක් එක ඉතින් අද අපි කතා කරම කොහොමද අපි මේ හෝම් පේච්චක ඩිසයින් කරගෙන තියෙන්නේ සහ මෙතන අපි මොනහරි වෙනස්කම් කරගෙන තියෙනවන වෙනස්කම් කොහොමද කියලඉතින් අපි මුලින්ම සුපුරුදු පරිදි UI එක අපේ අයිඩිය කරගෙන ටක්ගාල කෝඩ් ගල්ලා අපි මේක එක්ස්පලනේෂන් එක කරමු ඉතින් අපි දැන් මේ වෙන කොටින් අපේ වෙබ්සයිට් එක වට බලාගන්න පුළුවන්කම තියෙනවා අපි මෙතනති හදාගෙන තියෙන මෙතනති හෙඩ එකක් තියෙන එතනති අප ස්කී ශොප් ලොකෝ හටට මෙතනදී ටෙක්ස්ට එක අපි වෙන්ෂන් කල තියෙන දෙකට අපි පොඩි ස්ටයිල්ල කට් කරගෙන තියෙන එතෙක්කම අපේ සර්ච් බායක තියනවට පුළාම මෙතනද අපි පික්කරම් පසේ බෝඩ් එක ජේජ නැටි බලාගන්න ඒතෙක්කම මෙතනද අපි බෙල්ලයි කරන එක කලික් කරලා පස්සේ ඒ යුසර ඇවිල තියෙන මැසේජ සේටික බලන්න පුළන්කම පැදල තින එත්තෙක්කම මැසේජස්ලට යන්න පුළන් ඉතර පැදල තින ති වට බලාගන්න පුළ මේක මෙතනදී මේ රෙඩ් අයිකන්න එක බ්ලිංක් එනවාගේ ඇතම් පල්ස් වෙනවාගේ අප නිවේශන් යම්මික රැඩ් කරගෙන තියෙන ඉතින් මේෂන් කරන්න ඕන ම මේ වෙනකොට ඉන්න සෙල්ල ලොගින්න ඔගලට මතක ඇති කලින් වීඩියෝ සොලින් අපේ කලින් වීඩියෝස් එක බැලවන ඉති අපි මෙතනදී බයයන් සෙල්ල ලොගින් හැටිද අපි ඔප්ෂන් දෙක කරගත්ත යුසකින් ඉති ඔප්ෂන් දෙක ගත්තාම් පසිතින් සෙල්ලට සහ බයට එන ලොගින් දෙගත්තිනවා ඉති ගොමරි හෝම් පේජ් එකේති දැම්මං ඉන්නේ සෙල ඩැශ්බෝඩ් සෙලගේ හෝම් පේජ් එක සෙලගේ හෝම් පේජ් එකගේ සහ අපි බයගේ සහ ගැන අලුතෙන්ගෙන නැත්තන් ලොග්ගල නැති කෙනෙට හෝම් පේජ් එක පේන විදිහ ගැන අපි අයිඩිය එකක් ගම කම්පැරිසන් එකත්ති නොවකෙත් ඉතිං දැසල්ලගේ අයිඩිය එකක් ගත්තොත්තෙම අඩ පුලන් හෙඩ එක අයිඩිය එකක් ගන්න පිතින් සාමාන්‍ය පරදි අරක විදිටම අපි ඇත් කරන්තින වගේ මෙතනද යුසට පුළුවන්කම තියෙන යුසගේ ඩේට අදාළ අපේ ලිින්ක්සට යන්න ඩොප්ඩවන්න එක වැට් කරගෙන තියෙන ති මෙතැනති ගත්තොත්ේ මට බලාගන්න පුළුව පේජ්ගේ ඊරෝෂක්ෂණ ගැටිට අපි මෙතනද හදාගෙන තියෙනවට බලාගන්න පුලන් ලර්නන් ස්කිල් ටඩේ කියලා මේ සෙලයි කර දාලා විදිට අපි මෙතනති මෙතනති ගෝඩ ඩෑශ්පෝට් කියනක සෙලගේ ඩෑශ්පෝට් කර සහ මෙතන ක්‍රියේට් ස්කිල් කියල්ල තම අපි මෙතනති නමදාගෙන තියෙන් මෙතන ගත්තුත්තේ අපේ පොඩි ගැරසරල ගත්තියෙනවා කැරසල්ලකට බලාගන්න පුළන් ඔටෝ සයිඩ්න අපි ඒ ඔප්ෂණ ගතම් මෙතනදී ඉන්කලුට් කරගෙන තින මේක ඩිසයින් කරගනිදදි ඉති මෙතන දැන්ට දිමෝඩ් ඩෙමෝඩට ගත්තම අප ඇත් කරගන් තින ෆීචට් ස්කිල්ස් කියතම එතනදී කරසල්ලගනීම් කරගෙන තින එතන එතන හරගත්තේ මට බලාගන්නට එක්ස්පලෝ කටගරස් කියල මෙතද කටගර ඔප්ෂන් ටික් අප මේෂන් කල තියෙනවා සහ අපේ දැනට පස් යසස්ලට අදාල පොඩි ශක්ෂණ එකත් තියෙනවා එකොලන්ට තියෙන රිවියස් මුණනාදක රැඩ් කරන්න පුළන් අවස්ථාපය බාදල තිනිතවට බලාගන්න පුළුව අපි මෙතනදී ඒක පැත්තෙන් පොඩි ෂඩ්ුව එක ඒවගේ ස්කේල් ජෙන්ජය කරගෙන තින වට බලාගන්න පුළුව මේ විදිට ස්මූත්ලි එතකම ගත්තොත් එහෙම අපේ මේ වෙබ්සයිට කර දාල වෙන ඩීටේල්ස් අපි මෙතන දැඩ් කරන් තියෙනවා ඉති යුසස්ල ප්‍රමාණය ස්කේල්ඩ ස්කේල් ලිස්ට එක සටිෆක්ෂන් රේට් හැටිට රේට් එක වගේම 100 මිලියන් ට්‍රන්ශක්ෂන් වල එක කැටන මේ දැන්ට ඩිමෝ ඩිසයින් එක හදාගෙන තියෙනවා මේක කොහොද ප්‍රසෙසක වෙන්න කියල එකට අදාල විදිර අපි පොඩි මැප් එකක් තිීල දීනවට බලාගන්න පුළුවන් එතනින් හට මේල්ලි ගත්තොත් එහෙම රෙඩිට ස්ටාර්ට ජර්නි කියන එක මේක පොඩි අයිඩගත්තයාගෙන මෙතන තියෙන කෙරීම ක්‍රියට් නිව ස්කිල් කියල සහ ගෝට ඩෑශ්බෝඩ් කියන එක සහ මෙතනදී ෆුට එකක් අපි ඇට් කරගෙන තියෙනවා ෆුට එකති සුපුරුදු පරිදි සාමාන්‍ය අපි ඩේට ටිකක් ඉන්සත් කරන්න තින්න දැනට ඩෙමෝ වශයෙන් තියෙන්නේ විතාමික බැක්කෙන්ඩ් එක හදාගෙන යන ගමන් තියෙන්නේ ඉතිං සෙල්ල ඩිසයිනක පාට ගතොත් එක මෙහ මෙහම තමයි ඉතින් අපි යමු හෙන බය ඩේෂපොට හම පසවට පොඩි වෙනස්ක මදගෙන පුලන් ඇති මේ තින් සෙල්ල ඩේෂපොට මේ තින බය ඩේෂපොට මේල්ලි ගත්තකමට බලාගන්න පුළන් මේ හෙඩේකට ෆෝකස් කලානම් මේ හෙඩේකි යමකිසි චේන්ජ් ටිකක් වෙලාදී නවා තේ චේන්ජන්ට බැලුවත්හෙ මට බලාගන්න පුළුව මෙතනති කාට් එකක් සහම ෆේවරේට් ඔප්ෂණ අපි මෙතනදී බයගේ පැත්තෙන් අපි යාට විබල් ඔප්ෂන් අපි විබල් කරලා තියෙනවා එතනි හට ගත්තොත්තය මෙතනදි බ්‍රවස් කිල්ස් කියල තම අපි මෙතනදී ඇඩ් කල තින ඒක කෙරීම කරසල්ලකට ලිං කරගෙන තියනො දැනට ඒත් එක්කම බයට දාල ඩෑශ් බෝඩ් එකට යන්න තම පිතරදි ලිං කරගෙන තින් එතනි හට ගත්තොත්තේ මට බලාගන්න පුලන්ගේ බට්න එක අපි පුටි චේංච කරගෙන තිබීදිය පල්ලහට අවුත්තේ මට බලාගන්න පුළුවන් අර විදිහටම තමා සේම් ඩිසයින් එක අපි මේන්ටෙන් කරගෙන ගිල්ල තියෙනවා
මේක ඔක්කොම සේම් හැටියට තමයි අපි මේන්ටේන් කරගෙන ගිහලා තියෙන්නේ. පල්ලෙහාට ගියොත් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතනදී explore more කියලා මෙතන තියන බය කියන බය කියන බය කෙනෙක් කියන්න අපේ එන ස්කිල්ස් පර්ජස් කරන කෙනෙ කටට තින් යායට තව තියන්නේ මොනාද මේක තින ස්කිල්ස් කියන එක්ස්පලෝ කරන්න ති මෙතන දැව මේ බට්න එක එක්ස්පලෝ මෝ කියලා චේන්ජ් කරගෙන තියෙන බයගේ පැත්තෙන් බලද්දි ඉතින් ඒකත් එක්කම් සුපුරුදු වර්ද අපේ ෆුට එක අපි ඇඩ් කරගෙන තියෙනවා එතිරින් හැරගත්තොත්තේම මං මෙතනදී තව එකක් පෙන්න්න අවශ්‍ය නිසා අපි මෙතනදී දැන්ට කුකි සෙට්රා තියෙන ටික අපි අයින් කරලා අලුත් යස කෙනෙක් ආහම් පසේ යාට මේ පේජ්ජක පේන්නේ කොහොමද කියලා අපි බලමු ඉතිවට පුළුවන් දැන් බලාගන්න මං මේ වෙනකොට රීලෝඩ් කරගෙන තියෙන ඉතින් මේ තින් අපේ බයගේ පැත්ත පේන විදි ඉතින් ඉන්ටපේස ගැලපෙන්න්න මෙම සෙරට පේන්න මේ විදියට ඕගන්න මතකති බයට පෙන් මේ විදියට ඒත් එක්කම ගත්තොත් අලුත් යසගෙනට නැත අන් රජිස්ට ියසගෙනට නැත නිවකම කෙනෙට අප වෙබ්සයිට් එක දෙන සයිනිල නැති කෙනෙට හැටියට මේක පෙන්න්නවාට පුළුව බලාගන්න මේ විදිර තමයට පෙන්න්නේ ඉති මෙතනද අපි මෙතනදී සුපුරදු විදිරම හෙඩ ගඩ් කරගෙන තින එත් එක්කම ඔප්ෂන් සේරම අපි වබල් ඔප්ෂන් එක අයින් කල නන්ව කරලා මෙතනදි සයිනින් සහ ජොයින් කියලා බටන් දෙක අප මෙතනති ලින් කරගෙන තියෙන ඉතින් ම මේ දෙක ඔපනින්න ලියව් ලිංක් ටැබ් කියලා අපි මෙතනති ඔවන් කරගන්න තොරට බලාගන්න පුළන්කම තියෙනවා මේක කෙලිම ඩයිවට්ටෙන්න අපේ සයිනින් අපේ සයින් ඉන්ඩෙක්ස්.පේජ් එක කලින් කතා කරලවන්න මතක ඇති ති මෙතනති ගත්තුත්තේම අපේ හෙඩේක තම මේ චේජිකන්නේ එක්කම ගත්තුත්තේම හිරෝ ශක්ෂණ ගත්තුත්තේම මේ ගෙට ස්ටාඩ් සාලන් මවාට මතකඇතිම කලින් ඇතිබ ගෝඩ ඩස්පෝඩ් බ්‍රස්කල් ගේට ස්කිල් මෙතන චේන්ජයක් කරගන්නවා ගෙට ස්ටාඩඩන් ලර්න් මෝ කියලා එතක මට බලාගන්න පුළන් එන්නති ගෙස්ටාඩ කලික් කරම පසේ එකත් සුපුරු පද ඩයිවටෙන අපේ ඉන්ඩෙක්ස්.පප එකට මේ වගේ තම අපි පොඩි ස්ටයිලින් පාටයක් කරගෙන ති මේක රෙස්පොන්සනස ගැන පිටක් ගල බලමු හෙන මෙතන් මේෂන් කරනවන ෆුට එකෙත් ටෙක්ස්ට් වලින් හව කරද්දි කල චේන්ජ්මන්ට එකක් වෙනවා බට්නොල ඒත් එක්කම අපේ එලිවන්ස් වල සහ මේ ටෙක්ස්ටවල ඒවගේ අපේ මෙතන කාර්නට් කරන්තිනයව සහ මෙතන අපේ කැටගරිසොල්ට අදාලටිකවට බලාගන්න පුලන් ලස්සන්ට ස්මූත්ලි වැඩගන්න විදිිය ඒතක්ම ගතොත්ම අප කැරසල්ලගේ මට පේෂන්කර බල අපි කැරසල්ලගේ ලැඟ විඩිය කතා කරම මේ ඉන්ඩේටෙල් අපිට මේක මුවබල් කරගැනීමේ හැකියාව පවතිනවා දවට බලාගන්න පුල මේ අදාල විදින ඩොට් එක කල සෙටි අපි චේන්ජන්න හදාගෙන තියෙනවා ඉතින් එහෙන අපි යමු මේක රෙස්පොන්සි වනස් එක බලන්න මම මේ වෙනකොට අපි යන්නම් මෙතන ලොකු කටෙන්ට ගත්තේ එක හැටියට බයගේ සයිට් කරගෙන මම මේක අපි ස්ක්‍රීන් සයිස් හදාගෙන අපි යමු බලන්න ති මේ අවස්ථානකට මම මේක දාගන්නවා Apple iPhone එකකට එතක මට බලාගන්න පුළ මේ චේන්ජන්ට කොහොද උනේ කියලා මොබයිල් ගෙන් බලද්දි මට බලාගන්න පුළ මේ තින් අපේ හෙඩේකට අපි මෙතනති වඩ පේනවා මේනිමයිස්ලා තින යාදා ඔප්ෂන් ටික ඉලා මෙතනද ඩොප් ඩව් විතරක් කෙනෙ බලලා තියෙන එතක් මෙතන හීරෝ ශක්ෂණ එක ජිස්ටලා තිනවට බලාගන්න පුළන් සහ කැරසල් එක වන්බයිවන් ශෝප්න විදියට එජස්ටලා තියෙන එතෙක්කම පල්ලට අවත්තයම කැටගරස්ටික රෝස් දෙකට කොලක්ස් දෙකට කැල්ලා තියෙනවා පල්ලට අවත්තේම විත්තක ෆුල් අරගෙන මේ යුසරස්ලගේ රිවියස්ටික පේන ඒත් එක්කම ශික්ෂන් දෙකට කැල්ල මෙතනදී ඒ අදාර ටෙක්ස්ටිම් පාට් එක ඒ වගේම අපේ මේ යුසට හවිට්ව කියන ඔප්ෂන්ට එක අපේ තනති කිරීම පල්ලට වල්ලට එජිස්ටලා ති නොට බලාගන්න පුළුවන් රෝයිස් එත එක්කම මේ විතර තමා රෙස්පොන්සිලි මේක මොබයිල් එක පේන්න කියලා මට මේෂන් කරන්න පුළුවන් ඉතින් ඔය විදිර තමා මේක රෙස්පොන්සිලි අපි මෙතැනති ඩිසයින් කරගෙන තියෙන්නේ එමුණු අපිට අක්කාල යමු කෝඩ් එක පැත්තර මංහිතනවා අපි ඒක පැත්තෙන් ගන්න ඕන එක්ස්පිරියන්ස එක මේ නොටරගෙන් තේරදින්න අපිට අක්කර ගිල් බලමු කෝඩින් පාට් එක කොමද මේ ටේඩන් ෆ්‍රේම් යුස් කල මේ කෝඩ් කරගෙන ති නත්තම් ප්‍රෝගම් කරගන්න දීන කියල බලමු තොර මේ වෙනකට අපි ඉන්නේ වස් කෝඩ් එක විශ තොර වස් කෝඩ් එක අවත්හෙම මේ වෙනකොට ඉන්නේ ඉන්ඩෙක්ස්.පේජ් එක අපි යමු හෙඩේකට හෙඩේගෙන් පටන්ගම් කතා කරන්න හෙඩේගේ ගත්තොත් එහෙම අට බලාගන්න පුළුවන්
අපේ සාමාන්‍ය කටෙන්ට් එකක් තියෙනවා හෙඩ් එකේ. ඒත් එක්කම මෙතනදී ගත්තොත් එහෙම සුපුරුදු පරිදි අපි සෙෂන් එක චෙක් කරගෙන තියෙනවා. සෙෂන් ස්ටාර්ට් කරලා සහ අදාළ විදිහට අපි data ටික capture කරගෙන අපේ variables වලට send කරගෙන තියෙනවා. ඒත් එක්කම ගත්තොත් එහෙම අපේ මේ HTML5 version tag එක අපි version එක use කරනවා කියලා මෙව කරන්න අපි mention කරන්න අපි doc type HTML tag එක use කරගෙන තියෙන. ඒත් එක්කම පළලට ගත්තොත් එහෙම අපේ meta tags use කරලා තියෙනවා responsive කරගන්න අවශ්‍ය වෙන විදිහට. ඒත් එක්කම පළලට આવුත් එහෙම අපි මෙතන title එක, ඒ වගේම අපි මෙතනදී custom CSS, ඒ වගේම අපේ logo එක සහ අපි දැනට use කරන framework එක අපි link කරගෙන තියෙනවා බලා ගන්න පුළුවන් header section එකේ. ඉතින් පළලට આવුත් එහෙම අපිට කතා කරන්න තියෙන main content එක හැටියට ගත්තොත් එහෙම මේ වෙනකොට ඔයාලා බලා ගන්න පුළුවන් navigation එකට අදාළව part එක අපි මෙතන හදාගෙන තියෙනවා. nav section එක. ඉතින් nav tag එකක් ඇතුලේ තමයි අපි ඒක හදාගෙන තින්නේ. ගත්තොත් එහෙම අපි sticky, ඒ වගේම top 0, reset index 50 සහ bg white, background white, border bold. ඊට පස්සේ ගත්තොත් එහෙම border එක අපි grey කරගෙන 100 දාගෙන තියෙනවා. shadow එක අපි small එකකට දාගෙන තියෙනවා. small shadow එකක් දාගෙන තියෙනවා. ඉතින් ඊට ගත්තොත් එහෙම nav එකේ තියෙන main div එක ඔයාලට බලා ගන්න පුළුවන්. සම්පූර්ණ content එක nav එකට අදාළව content කරගෙන තියෙන main div එක ඊළඟට ඒකටත් අපි ඒ අදාළ විදිහට අපි CSS classes ඒ ටික අපි add කරගෙන මේ විදිහට අපි responsive කරගන්න අවශ්‍ය විදිහට අපි මෙතනදී design එකට අදාළ classes add කරගෙන තියෙන. ඉතින් සාමාන්‍යයෙන් කිව්වොත් max width 7xl, max auto, px4, small screen එකදී px6 හැටියට, large screen එක px8 හැටියට, py3 flex කරගෙන තියෙනවා, justify between එකක් දාගෙන තියෙනවා, item center කරගෙන තියෙනවා, gap එක 6 තියලා තියෙනවා. ඒත් එක්කම ගත්තොත් මේ classes ටික mention කරාන් පස්සේ මෙතන logo එක ගන්න මතක ඇති. මම logo එක text tag හැටියට අපි add කරගෙන තිබිති. ඒකට අදාළ classes ටික add කරගෙන ඉන්න සහ අපි ඒකට href එකක් හැටියට අපි මෙතනදී ඒක click කරාන් පස්සේ home.php එකටම එන හැටියට අපි ඒක add කරගෙන තියෙනවා. නැත්නම් ඒක එහෙම add කරගෙන තියෙනවා. ඉතින් ගත්තොත් එහෙම classes set ඔයාලා බලා ගන්න පුළුවන් සුපුරුදු පරිදි අපි add කරගෙන තියෙනවා. ඉතින් ඒ designing part එකට ඉතින් hover part එකට දාලා විදිහට අපි opacity එක adjust කරගෙන තියෙනවා. transition එක අපි හදාගෙන තියෙනවා. ඒත් එක්කම ගත්තොත් එහෙම text transparency එක කියන අපි හදාගෙන තියෙනවා. පළලට આવොත් එහෙම search bar එකට අදාළ part එක තියෙනවා div tag ටික. එතනින් හරගත් ඒ ටික ගත්තොත් එහෙම අපි මුලින්ම අපි මෙතන hidden එකක් add කරගෙන තියෙනවා. ඒත් එක්කම ගත්තොත් එහෙම md flex, medium screen flex යන විදිහටත් flex 1, flex -1, ඒ වගේම max width large, ඒ වගේම මෙතනින් පල්ලෙහාට ගත්තොත් එහෙම ඊළඟ div එකේදී relative කරලා අපි w full දීලා තියෙනවා. ඒත් එක්කම ගත්තොත් එහෙම input එක වල බලා ගන්නවා. input එකට අපි අදාළ විදිහට text type එක text editor, placeholder එක search අදාළ content එක, ඒ වගේම classes set එක අපි add කරගෙන තියෙනවා. ඉතින් ඒක focus වෙද්දී අදාළ විදිහට change වෙන color set එක border එකට අදාළ classes ටික අපි add කරගෙන තියෙනවා. අපි use කරන framework එක අනුව. ඉතින් එතනින් හරගත්තොත් එහෙනම් button එකට අදාළව අපි icon එකක් දාගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. ඒකට අදාළ class set එක වල බලා ගන්න පුළුවන්. මෙතනදී අපි ඉතින් relative use කරලා තියෙන හේතුව මම හිතන්නේ කලින් mention කරන්න ආයි අපි මතක් කළොත් එහෙම අපේ දැන් input එක ඇතුලේ එතන පෙනීම අවශ්‍යතාවය හැටියට අපි relative tag එක අපි add කරගෙන තියෙනවා. input search bar එක ඇතුළේම මෙතන logo එක පෙන්වන්න. එතනින් හරිය ගත්තොත් මේ logo එක අපි alignment කරගන්න අවශ්‍ය CSS ටික classes ටික අපි එතන add කරගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. පල්ලයට આવොත් එහෙම right section එක හැටියට ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙතන අපේ bell icon එක නැත්තම් අපේ messages icon එක click කරාම මේ අදාළ drop down එකට අදාළ content එක අපි මෙතනදී add කරගෙන තියෙනවා. නැත්නම් notification part එකට අදාළ content එක මෙතනදී designing part එක අපි මෙතනදී හදාගෙන තියෙනවා. දැන්ට demo design එකක් හැටියට අපි හදාගෙන තියෙනවට බලා ගන්න පුළුවන්. එතනින් අර ගත්තොත් මේ relate අපි main div එක ගත්තොත් එහෙම relative කරගෙන group කරගෙන hidden එකක් add කරගෙන small block එකක් දාගෙන තියෙනවා. ඉතින් button එකට අපි එතන button එකක් අපි add කරගෙන තියෙනවා. ඒ button එකටත් අපි classes එකක් add කරන් තියෙනවා relative. ඒත් එක්කම ගත්තොත් එහෙම p2 එක add කරගෙන තියෙනවා. text gray 600 hover කරාන් පස්සේ change වෙන විදිහට ඒ ටික අපි හදාගෙන තියෙනවා. duration එක අපි දාගෙන තියෙනවා. ඔයගොල්ලෝ මතක ඇති මම mention කළා එතනදී අපේ animation part එකක් තියෙන බව. ඉතින් මෙතනදී ඔයාලා බලා ගන්න පුළුවන් මේ animation part එකට අදාළ classes set එක අපි add කරගෙන තියෙනවා animate pass කියලා. එතනින් හරිය ගත්තොත් එහෙනම් button එකේ code එකෙන් පස්සේ පල්ලෙහාට තියෙන drop down එක ඔයාලා බලා ගන්න පුළුවන්. drop down එකට අදාළ වෙන ඒ part එකට අදාළ
ක්ලාසස් ටික අපි ඇඩ් කරගෙන තියෙනවා සහ හව කරද්දි චේන්ජ් වෙන්න ඕන ටික ඔයාලට බලාගන්න පුළුවන් අපි ඇඩ් කරගෙන තියෙනවා. පල්ලයට ගත්තොත් එහෙම මේකෙදි නොටිෆිකේෂන් එකේ තීච්ච ටෙක්ස්ට් එකට අදාළ ක්ලාසස් සෙට් එකක අපි සිම්බෝල් කරගෙන ඒ විදිහට අපි ඇඩ් කරගෙන තියෙනවා. පල්ලයට આવොත් මෙසේජ් ටික පෙන්නපු div එක හැටියට මේ ඩෙමෝ ඩේටා ටික අපි දැන් ඇඩ් කරන් තියෙනවා. ඒකට අදාළ විදිහට මේ විදිහට ක්ලාසස් ටික අපි ඇඩ් කරගෙන තියෙනවා. කර්සර් එක පොයින්ට් එක වෙන්න මේන්ලි මෙතන තියෙන ඩිසයින් එක හැටියට සහ හවා කරද්දී කලර් චේන්ජ් වෙන්න ඒ වගේ ටිකක් තමයි මෙතනදී ක්ලාසස් through අපි ඇඩ් කරලා තියෙන. ඉතින් අපි ටග් කරලා කතා කරමු. තව තියෙනවා අපිට ගොඩක් කතා කරන්න මේකේ. එතනින් එහාට ගත්තොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි ස්පෙෂල් පාර්ට් එකක් තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති අපි උඩදී සෙෂන්ස් ටික අපි ඩිෆයින් කරගත්තා. අපි සෙෂන් ටික අපි assign කරගත්තා. යූසර් ගේ data ටික අපි capture කරගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන් logged in ද කියන එකට අදාළ value එක අපි capture කරගත්තා logged in කියන variable එකට සහ user ගේ user name එක අපි capture කරගෙන තිනවා. user name කියන එකට set එකක් through. ඉතින් set එකත් through අපි account type එකත් අපි මෙතනදී capture කරගෙන තියෙනවා. ඉතින් ඒක account type එක අපි usage ආරන් තියෙන කොහොමද කියලා බලමු. පල්ලට ඇවිල්ලා ඉතින් මේ messages කියන එක අපි බලනවා මෙතනදී messages වල ඔයාලා බලා ගන්න පුළුවන් මේක අපි පෙන්නලා තියෙන්නේ messages message කියන්නේ href එක මේ අපි මෙතනදී යන get request එක නැත්නම් ඒක අපි modify කරගෙන තියෙන එකක් තමයි මෙතනදී කරගෙන තියෙන user role එක echo කිරීමත් සමග. ඉතින් ඒක ඒ part එකෙන් පස්සේ මෙතන තමයි අපි special if condition එකක් අපි use කරලා මේ විදිහට අපි user ගෙන් user ට මේක display වෙන්න ඕන විදිහ අපි customize කරගෙන තියෙන. ඉතින් user role එක බය නම් විතරක් පෙන්වන්න අවශ්‍ය content එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට මතක ඇති මම design එකේ mention කළා mention කළා cart එකක් සහ එතනින් එහාට ගත්තොත් එහෙම නිකන් අර අපේ favorite tags වලට අදාළ විදිහට අපි මෙතනදී කෙලින්ම anchor tag දෙකක් අපි add කරගෙන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේක කියවොත් එහෙම if user role equal buyer, ඒ කියන්නේ user role එක buyer හැටියට තියෙනවා නම් මේ part එක visible වෙන්න and ඊට පස්සේ අපි මෙතනදී php endif කරලා තියෙනවා. ඒක අපි endif කරගෙන තියෙනවා. ඒත් එක්කම පල්ලයට ගත්තොත් එහෙම profile drop down එක ඔයගලන්ට මතක ඇති. profile drop down එකට අදාළ part එක අපි ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් ඒ ගැන කතා කරගෙන ගියොත් පල්ලයට එමු. profile drop down එකට අදාළ විදිහට ගත්තොත් එහෙම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් එතනදී අපි උඩින් capture කරගෙන තියෙන user ගේ name එක සහ role එක අපි මේ show up කරලා තියෙනවා. අපි ටක් කරලා අපි ගිහින් බැලුවොත් එහෙම website එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී user ගේ name එක සහ user ගේ role එක අපි මෙතනදී echo කරගෙන තියෙනවා. එතනින් එහාට ගත්තොත් එහෙම ආයි code එක පැත්තට આવොත් එහෙම අපි code එක පැත්තට આવොත් එහෙම ඉතින් අපේ මේ content එක අපි බයයට විතරයි show up කළේ. ඔයගොල්ලන්ට මතක ඇති. ඉතින් මෙතනදී ගත්තොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් අදාළ content එක add කරන් තියෙන. ඉතින් මේ part එකෙන් පස්සේ පල්ලෙහාට තමයි අර user ගේ profile drop down එක තියෙන. ඔයගොල්ලන්ට මතක ඇති. මම දැන් mention කළා වගේ ඉතින් අපි මෙතනදී user ගේ user name එක සහ user role එක අපි mention කරගෙන තියෙනවා. ඉතින් මේ ඔක්කොම එකක් මේ content එක තියෙන button එකක් අතුරේ කියලා ගන්න පේනවා. ඇති මෙතනදී අපි user ගේ profile එකට අදාළ image එක add කරගෙන තියෙනවා. ඒත් එක්කම button එකට අදාළ classes set එක අපි add කරගෙන තියෙනවා. Hover කරද්දී color change වෙන්නේ ඒ ටිකට අදාළව. ඒත් එක්කම අපි rounded large එකක් අපි add කරගෙන තියෙනවා. transaction colors ඒ වගේම duration time එක අපි add කරනවා. සහ id එක add කරන් තියෙනවා mainly profile btn කියලා. එතනින් එහාට ගත්තොත් එම් සුපුරුදු පරිදි සාමාන්‍ය classes එකක් අපි add කරගෙන මේක විදිහට අපි design එක customize කරගෙන තියෙනවා. පල්ලෙහාට આવොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් user ගේ profile එක click කරාම පස්සේ එතන වෙන drop down එකට අදාළ coding part එක තියෙනවා. ඉතින් එතනදී අපි main div එකට profile drop down කියලා අපි class එකක් add කරගෙන තියෙනවා. ඉතින් අපි පල්ලෙහාට ගිහින් බලමු මේ javascript part එක කොහොමද වැඩ කරන්නේ කියලා. එතනින් ගත්තොත් එහෙම අපි මෙතනදී capture කරගත්ත විදිහට user ගේ name එක සහ user ගේ role එක ආයි අපි echo කරගෙන තියෙනවා. සහ පල්ලෙහාට આવොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් නැවත අපි user ගේ role එක echo කරගෙන තියෙනවා. ඉතින් මෙතනදී user ගේ role එක අපි anchor tag එකක් අතුරු අපි මෙතනදී user role එක සමාන වෙනවා නම් බයට අදාළ dashboard එකට යන්න සහ seller ගේ dashboard php එකට යන්න අදාළ විදිහට අපි මෙතන anchor tag එකක් add කරගෙන තියෙනවා. පල්ලෙහාට આવොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් ඒකට අදාළ coding element එක ඔයගොල්ලන්ට මතක ඇති drop down එකේ තිබ්බා. එතනින් එහාට ගත්තොත් එහෙම පල්ලෙහාට ඇවිල්ලා අපි ඊළඟ anchor tag එක add කරගෙන තියෙනවා user profile.php එක href එකක් ඇතුළට දාගෙන. ඉතින් උඩේකේදී අපි කරපු දේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා මං හිතනවා. ඉතින් අපි කලේ buyer ගේ
යුසර් රෝල් එක බය නම් බය ඩෑෂ් සොරි බය ඩෑශ් බෝඩ් පP එකට යන්න ඒත් එක්කම හිම නෙවෙයි නම් සෙල ඩෑශ් බෝඩ් පP එකට යන්න කියල තම අපි මෙතනද ඇත් කරගෙන ඉති මෙතන අපි මේලි ගන්සිට කරල තිනක දෙයක් තම ලා අපේ තියනෙ යුස ටයිප් දෙයක් හැටියට මිෂන් කරන්න ඕනේ එතන හනගත්තොත්තේ මනිත්‍යය ඔක්කොම අපි යුස පොෆයිල්.පP හැටියටත් ඒත් එක්කම් පල්ලට ඔත්තේම පොසෙස් සයිනවට් කරදාල පාට එක මෙතැදි පොසෙස් ෆෝඩ් එක තින ලොකව් පොසෙස්.පP අපි මෙතැනදි ඇතුරු ලින් කරගෙන තියෙනවා ඉතින් මේල් ඩිසයින් පාට් එක අපි අන්තිම පොඩට ඉල්ල තියන්නේ එතනින් හට ගත්තොත්තේ මට බලාගන්න පුළුවන් මේ මේල් තියෙන ඉෆ් එක මොකක්ද කිය ඉතින් අපි බලුම් මෙතන දීවාට බල මතක ඇති අපි මුල්ම චෙක්කප් එක කරේ පHPකින් අපි බැලුව ලොක්්ඩින්ද කියලා ලොක්්ඩින් නෙමෙයින අපි ඒ අපේ ඉතුරු ඒ එක ඉතුරු කටෙන්ට හැටියට ලොක්්ඩින් නෙවෙයි නම් එල්සගේට අහම් පස්සේ මෙන්න මේ පාටක තමයි තැන් දිස්පේ වෙන්න ඉති මේන් ඩිසයින් පාට්ටකින් පස්සේ සර්ච් පාරේ පාට්ටකින් පස්සේ අන්තිම හරි පෙන කටෙන්ට එක චේන්ජ නෝගන්න මතක ඇති නිවසගෙනට නැත්තං අපේ නිවම්බ අලුතෙන්ගෙන අන්රජිස්ටඩ් කස්ටමගෙනට ඉති ඇක ටක් දෙයක් අපි ඇත් කරගැති නොට බලාගන්න පුලන් සයිනින් සහ ජොයින් කියලා ඒ සයිනින් පාටට අදාල අපි මෙතනද ඉන්ඩෙක්ස් අපි ලින් කරගෙන ඉන්ඩෙක්ස්.පP එක පල්ලහට අප ඉන්ඩෙක්ස්.පP එක දැනට ලින් කරගෙන තියෙන මතක් කරන්න ඕනේ ඒත් එක්කම් මේ හව කරදි චේන්ජෙන් ඕන ක්ලාස ට්‍රන්ශේෂන් කල සේරික අපි මෙතනති කස්ටමයිස් කරගෙන තියෙනවා CSS ක්ලාස් ඇඩ් කල් ඇති මෙතන අපි PHP ටැක් එකතුරු ඉන්ඩියක අපි ඉෆගෙන් කරලා තියෙන ඒතක්කම අවත්තෙම පල්ලෙහට මේල්ලි කතාගන්න පුඩි ගන්ටට ඇතින අපි දැන්ට සාමින්න හෙඩේගේ පල්ලහට අවත්තේම ස්ක්‍රිප් පාට් එක තියෙනවා හෙඩකට දාල ස්ක්‍රිප් පාට් එක ගත්තොත් එහෙම ගන්න මතක ඇති ප්‍රොෆයිල් BTN එක බට්න එකක් පැට් කරන ති බර පොෆයිල් එක ඩටස් ෝක් කරපු තැන ඒ අපි කච්ච කරගෙන තින අයිඩක තරු ඩොකමන්ට.ගෙට එලිමන් බයි අයිඩ එක සහ තරු ඉතින් ඒත් එක්ම අප ඩොකමන්ට.ගෙට එලිමන් බයි අයිඩ එක තරු ප්‍රොෆයිල් ඩොප් ඩවන එක අපි කැප්ච කරගෙන මේ වේරීබර්ස් ලබි අලුතේ සයින් කරගෙන තියෙනවා ඒත් එක පල්හට අවත්තේ මට බලාගන්න පුළුවන් අප කඩිෂන් කඩිෂන් අපි ඇත් කරගෙන තියෙන ඉතින් මෙතනදී ප්‍රොෆයිල් බටන් ඇන් ප්‍රොෆයිල් ඩොප් ඩවන් කියලා මෙතනදී අපි අයිගත්තුර අවිජක් කරෙන් තියෙනවා ඇන් ඉතින් මෙතනදී හෙවුණොත් එහෙම මෙතන දීවෙන්ට එලිසින එකත්තුර අපි බන්නවා මෙතන කලික් කරාද කියලා කලික් කරන මෙතනදී අපි මේක ඩිසයින් ඕගන බලාගන්න බලන් ප්‍රොෆයිල් ඩොප්ඩවන්.ස්ටයිල් ඩිස්පලේ නන් කියලබි දාගෙන තියෙනවා එතනි පල්ලට අවත්තෙන් ප්‍රොෆයිල් ඩොප්ඩවන්.ස්ටයිල්.ඩිස්පලේ equal is hidden කෂන් මාක දාලබි බලන්න බ්ලොක්ද නන්ද කියලා පල්ලට අවත්තේ මට බලාගන්න පුළන් ප්‍රොෆයිල් ඩොප්ඩවන්.ලාස් ස්ටෝගල් කරල තියෙන ඔපැසිටික සීරෝවෙන්න ඒත් එක්කම අයි අපි ටෝගල් කරලා තියෙන ඉන්විසිබල්ල එක ඉතින් මේක අපි ඕගලන මතකතිය යුසගේ බටන කලික් කරන පස්සේ ඩෑශක නැතයි ඩෑශ් බෝඩ් එක නැතයි රොප් ඩව් එක නේබල් වෙන්නේ පාටකර දාලා පාටක තම මෙතනද දන්නේ ඉති මෙත ලිප් කඩිෂන් එක මේ බොඩ් දෙකම එක්සිස් නම් මේ පාට කන්ටිනවෙන් අතර තින ති මෙතන පල්ලාට අවතම කලෝස්ත ඩොප් ඩවන් කලින් අවසයි කිලෝ කරන්න පුළුවන් බලාගන්න මංගමෙන් කරල මෙතන ඇට් කරගෙන තින විදිිය ඉති එතනති ගත්තොත්තේම මෙතනති සරලව කිවොත්තේම අපේ ඩොප් ඩවන් එක උනාම් පස එතරින් හට යුස ස්ක්‍රීන් එක වෙන ඕනම තැන කලික් කරනවන මේ ඩොප් ඩවන් එක කලෝස්සෙන විදිරතම මෙතන හදල ති ති බලාගන්න පුළුවන් අපි ඉවන් ඩිස්න එක දාලා තියන කලික් කරන කලික් එක අපි බල්ල ක්‍රික් එක දාලා දස් පාංචනය කෝගරෙන් තියෙන පංචන කරදින ඉති ඉති හලගත්තොත්තේම මෙතනදි if කඩිෂන් ඇතුරු අපි මේක ඒ අපි විසිබල් පේ ඩොප්ඩවන්න විසිබල් කරගන්න ඇත් කරගත්ත ලාසේ සෙට්ට අපි ෝකල් ඒටික අපි ඇත් කරගන්න ගැන විසිබල් කරලා තියන ලාස්ටික අපි ඔක්කොම ඉන්විසිබල් දිට ලාසට ඇත් කරගතිනවට බලාගන්න පුළුවන් මේදියට ඉතින් පල්ලට අවත්තේම ඩොප්ද සොරි close the drop down when clicking inside inside it ඇති ඒවාට බලාගන්න පුළන් ඒකට දාල පාට්ට අපි මෙතනද ඇට් කරගෙන තියෙනවා ති මෙතැනති යස ඩොප්ඩවන්ගේ තියෙන ලිංක කලික් කරම් පස්සේ ඩොප්ඩවන්න කලෝසන තිට දාලට
ජාස්ක්‍රිප් පාට් එක තමයි තින්ති හෙඩ් එකට අදාළ ඩිසයින් පාට් එක සහ ජාස්ක්‍රිප් පාට් එක තමයි තියෙන අපි ටක් ගාලා යමු එමුණොත් ෆුට එකට යමු ටක් ගාලා අපි ෆුට එකේ බලමු මොනවද දාලා තියෙන්නේ කියලා. ඉතින් සාමාන්‍ය විදියට අපි මෙතන සාම්පල්ස් ඩිමෝඩේට තමයි ඇඩ් කරගෙන තියෙන්නේ මේව තාම අපි මේකට ලින්ක් කරගෙන නැහැ ලොකුවට. ඉතින් ගත්තොත් එම් ෆුට එකට අපි ක්ලාස් එකක් දාගෙන තියෙනවා BG Gray 900 text Gray 400 py 12 කියලා දාගෙන තියෙනවා. ඒත් එක්කම ගත්තොත් එහෙම MX max W7XL දාගෙන තියෙනවා MX auto දාගෙන තියෙනවා PX4 දාගෙන තියෙනවා SMPX6 එක දාගෙන තියෙනවා LG එකේ PX8 දාගෙන තියෙනවා. ඒත් එක්කම පල්ලයට આવොත් එම් ඊළඟ ඩිව් එකේදී අපි මෙතනදී ග්‍රිඩ් එකක් හැටියට දාගෙන ග්‍රිඩ් එක කරගෙන තියෙනවා. ග්‍රිඩ් එකේ අපි ග්‍රිඩ් එකේ කෝස් දෙයක් හැටියට ඊට පස්සේ MD එකේ ග්‍රිඩ් කෝස් 4ක් හැටියට ගැප් එක 8ක් හැටියට MB 8ක් කියන එකත් අපි මෙතනදී දාගෙන තියෙනවා. ඊට පස්සේ එතනින් එහාට තියෙන ෆුට එකේ තියෙන කැටගරි එකෙන් කැටගරියට අදාළ ඩිව්ස් ටික අපි මෙතන ඇඩ් කරගෙන තියෙනවා. වෙන වෙනම කැටගරයිස් කරගන්න අවශ්‍ය නැහැ නිසා. ඉතින් මේ ග්‍රිඩ් එක හැටියට කන්වර්ට් කරගෙන තියෙන නිසා අපි මෙතනදී රෙස්පොන්සිව් කරගන්න අවශ්‍ය විදිහට තමයි මේක අපි බ්‍රේක් ඩවුන් කරගෙන තියෙන්නේ. පල්ලෙහාට આવොත් එමාට බලා ගන්න පුළුවන්. අපේ මේන් ටෙක්ස්ට් එකට අපි මෙතනදී ටෙක්ස්ට් වයිට් එක ෆොන්ට් එක බෝල්ඩ් කරගෙන MB එක 4 දාගෙන තියෙනවා. පල්ලෙහාට આવොත් එමේ ඒ ලිස්ට් එකට අන්ෝඩර් ලිස්ට් එකක් හැටියට අපි ඇඩ් කරගෙන තියෙනවා. ඇඩ් කරගෙන තියෙන ඒ ටිකට අපි ක්ලාසස් දාගෙන තියෙනවා. හව කරද්දී ටෙක්ස්ට් එකේ කලර් චේන්ජ් වෙන්න ඔයාලට බලා ගන්න පුළුවන්. හැම එකටම අපි මේ විදිහට කොමන් ඩිසයින් එක තමයි මේන්ටේන් කරගෙන තියෙන්නේ. පල්ලෙහාට ගිහින් බැලුවොත් අන්තිමටම අපි මෙතනදී ලාස්ට් ඩිව් එක හැටියට අපි දාගෙන අපේ කොපිරයිට් කන්ටෙන්ට් එකට අදාළ ඒ කන්ටෙන්ට් එක අපි මෙතනදී පැරග්‍රාෆ් ටැග් එකක් through ඇඩ් කරගෙන තියෙනවා. කොපිරයිට් ඉන්ෂුරන්ස් ටික කරගන්න එතනින් හරගත්තොත් එහෙම මෙතනදී ෆුට එකට අදාළ කෝඩින් පාර්ට් එක අපි ඇඩ් කරගෙන තියෙනවා. බලා ගන්න පුළුවන්. අපේ උණු ටක් කාලේ යමු හෝම් එකට. හෝම් එකට ආවම පස්සේ ටිකක් ලොකු කන්ටෙන්ට් එකක් තියෙනවා අපිට මෙතනදී කතා කරන්න. අපි මෙතනදී මේල් එක කතා කරන්න ඕනේ. අපි හෙඩර් එක කෙලින්ම ඉන්ක්ලූඩ් කරන් තියෙනවා. ඉතින් හීරෝ සෙක්ෂන් එකට අදාළ පාර්ට් එක වල බලා ගන්න පුළුවන්. හීරෝ සෙක්ෂන් එකේ ගත්තොත් එහෙම අපි කෙලින්ම සෙක්ෂන් බයි සෙක්ෂන් තමයි මෙතනදී වෙන් කරගෙන තියෙන්නේ. ඉතින් මම මේ විදිහට සෙක්ෂන් ටික මිනිමයිස් කරගෙන මම ඔයගලන්ට පෙන්නන්නම් අපේ දැනට තියෙන සෙක්ෂන් ටික සමරි එකක් හැටියට. ඉතින් ගත්තොත් එහෙම හීරෝ සෙක්ෂන් එක තියෙනවා, ෆීචර්ඩ් කර්සර් එක තියෙනවා, කැටගරි සිලෙක්ෂන් එක තියෙනවා සහ ටෙස්ටිමෝනියල් සිලෙක්ෂන් එකක් දාගෙන තියෙනවා. ස්ටැට් සිලෙක්ෂන් එක ගන්න මතක ඇති. how it's work කියලා අපි පොඩි work එක අපි පොඩි user guidance එකක් අපි දාගෙන තිබ්බේ. ඒත් එක්කම call to action එකට අදාළ box එක අපි මෙතන section by section දාගෙන තියෙනවා. ඉතින් mention කරන්න අවශ්‍යයි category section එක අපි category නෙමෙයි අපි featured carousel එකට අදාළ text එක අපි ඊළඟ වීඩියෝ එකේ detail නැතුව අපි කතා කරනවා. දැනට normal describe කරගෙන යන්. ඉතින් මුලින්ම අපි හීරෝ සෙක්ෂන් එකට යමු. හීරෝ සෙක්ෂන් එක වල බලා ගන්න පුළුවන්කම ලැබෙනවා අනිවාර්යෙන්ම. මෙතනදී අපි දාගෙන තියෙන ටෙක්ස්ට් එක කොමන් ටෙක්ස්ට් එකක් හැටියට මෙතනදී ඇඩ් කරගෙන තියෙනවා. බලා ගන්න පුළුවන් learn and earn skill කියන ටෙක්ස්ට් එක page 1 එක ඇතුලේ. ඒ වගේම අනිත් අපේ tagline එක connect with expert skill and sellers and buyers in our thriving community කියන එක ඒක අපි පැරග්‍රාෆ් එකක් ඇතුලේ ඇඩ් කරගෙන තියෙනවා. පල්ලෙහාට આવොත් එම අපේ සර්ච් බාර් එකක් තියෙනවා. ඔයගොල්ලෝ මතකද ඩිසයින් එකේ සර්ච් බාර් එකක් තිබ්බ අපේ හීරෝ සෙක්ෂන් එකේ. ඒ සෙක්ෂන් හීරෝ එකට අදාළ විදිහට අපි ඇඩ් කරගෙන තියෙනවා. ඒකට අදාළ ක්ලාසස් සෙට් එක අපි ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් උඩ ටිකට අපි මෙන්ෂන් කරන්න ඕනේ රෙස්පොන්සිව් කරගන්න අවශ්‍ය විදිහට අපි ක්ලාසස් සෙට් එක මේන්ටේන් කරගෙන ගිහිල්ලා තියෙනවා. පල්ලෙහාට આવොත් එහෙම මේන්ලි ක්ලාසස් සෙට් එකේ දකින්න තියෙන ඩිෆරන්ස් එකක් හැටියට මෙන්ෂන් කරොත් background transparent එක අපි ඇඩ් කරගෙන තියෙනවා. පල්ලෙහාට આવොත් එම අපි මෙතන input එකක් දාගෙන තියෙනවා. input එකට අපි placeholder එකක් දාගෙන තියෙනවා. placeholder එකෙන් පල්ලෙහාට આવොත් එම අපි ඔයගොල්ලෝ මෙන්ෂන් කරන්න ඕනේ බටන් එක අපි ඇඩ් කරගෙන තියෙනවා. බටන් එකෙන් පල්ලෙහාට આવොත් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන පොඩි div එකක් තියෙනවා. ඉතින් මේ div එකේ අපි ගත්තොත් දැන් පොඩි අපි PHP part එක use කරලා තිනවට පේනවා. PHP part එකේ ගත්තොත් එහෙම අපි මෙතනදී කෙලිම බලනවා user ගේ session එකේ user email එක set වෙලා තියෙන්නේ කියලා. එතනින් පල්ලෙහාට આવොත් එහෙම අපි set වෙලා නැහැ කියන්නේ ඔයාලට තේරෙනවා. ඒතකොට user ගේ section user email එක set වෙලා නැහැ කියන්නේ user register වෙලා නැහැ නැත්නම් log වෙලා නැහැ. ඒ කියන්නේ ඒතකොට unregistered user කෙනෙක් හැටියට සලකන්නේ. ඉතින් ඒ කියන්නේ කෙලිම යාව අපි පල්ලෙහාට යවනවා. පල්ලෙහාට යවනවා කියන්නේ
අපි යවන මෙතන PHP else එකට else එකට වුවන් පස්සේ යාට පෙන්නන්නේ කෙලිම කරසල්ලගේ sorry hero section එකේ get started then learn more කියන බටන් දෙක ඔයගලන්ට මතක ඇති අපි ඩිමෝ එක කරද්දි බැලුවා. ඉතින් ගත්තොත් එහෙම ඉතුරු ටික කතා කරමු. user අපි මෙතනදී email එක set වෙලා තිබ්බොත් එතනින් පල්ලෙහාට આવොත් එහෙම මට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි මෙතනදී බලනවා user role එක buyerද කියලා. buyer අදාළ විදිහට අපි මෙතනදී text එක හදාගෙන තිනවට බලා ගන්න පුළුවන් go to dashboard browse skills කියලා. පල්ලෙහාට આવොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් user set වෙලා තියෙන seller නම් sellerට අදාළ අපි content එක අපි මෙතනදී add කරන් තියෙනවා. ඉතින් mainly කතා කළොත් එහෙම මේ buyer ගේ part එක ගැන buyer ගේ part එකේදී go to dashboard එක click කරාම පස්සේ buyer dashboard PHP එකට යන්නත් ඊට පස්සේ browse skills කියන එක press කරාම පස්සේ අපේ carousel එකට අදාළව අපි මෙතන දාගෙන තියෙන browse කියන එකට යන්නත් ඒත් එක්කම seller part එක ගැන කතා කරලා ඔයාලා බලා ගන්න පුළුවන්. අපි දැනට මේකෙදී initially හදලා නැහැ. දැනට register pair through දාම link කරගෙන තියෙන මේ විදිහට. ඉතින් පල්ලෙහාට આવොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. same designing part එක තමයි අපි මෙතනදී add කරන් තියෙන්නේ. යම් කිසි designing part එක සිදුවීමක් වෙලා තියෙනවා නම් වෙලා තියෙන්නේ අපේ මේ අලුත් user කෙනෙක්ට පේන part එකේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි අපේ hero section එකේ user ට අදාළ විදිහට ඒ texting part එක change වෙන විදි process එක අපි හදලා තියෙන්නේ. පල්ලෙහාට આવොත් එහෙම ඊළඟ part එකේ ඔයගන්න මතක ඇති පොඩි div එකක් ඇතුලේ පොඩි ලස්සන part එකක් add කරගෙන ඒකේ අපි පොඩි taglines ටිකක් අපි add කරගෙන තිබ්බ. ඉතින් ඔයගලන්ට මතක ඇති. ඉතින් මේ div එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒ විදිහට අපි classes set ටික අපි add කරගෙන තියෙනවා. background white එක bg opacity එක 10 කරගෙන තියෙනවා. rounded excel එක තියෙනවා. P8 තියෙනවා. backdrop එක අපි small backdrop small එක sma දාගෙන තියෙනවා. space y එකක් දාගෙන y4 කරගෙන තියෙනවා. එතකම් flex එක දාගෙන තියෙනවා. item center කරගෙන තියෙනවා. gap එක 3 කරගෙන තියෙනවා. text blue 100 කරගෙන තියෙනවා. පල්ලට આવුත් එමේ ස්පෑන් එකට අදාළව අපි text 2xl කරගෙන තියෙනවා. ඒත් එක්කම පල්ලෙහාට ඒ tagline එකට අදාළව අපි CSS part එක add කරගෙන default විදිහට අපි continue කරගෙන ගිහිල්ලා තියෙනවා. පල්ලෙහාට આવුත් මේ part ඔක්කොටම අදාළව common අපි CS classes ටික තමයි use කරලා තියෙන්නේ. design part එක තමයි කරගෙන තියෙන්නේ. පල්ලෙහාට આવුත් මොකකට mention කරන්න ඕනේ මුලින්ම පල්ලෙහාට යන්න කලින් අපි දැන් hero section එක ගැන කතා කරලා ඉවරයි. ඊළඟට තියෙන අපේ featured carousel එක ගැන. ඉතින් carousel එක ගැන කතා කළොත් එහෙම carousel එකේ අපි common design එක maintain කරගෙන තියෙනවා. carousel item එකෙන් item එකට එතනින් එහාට ගත්තොත් එහෙම අපි carousel items ගැන අපි නිකන් idea එකක් ගත්තොත් එහෙම design එක කොහොමද කරගෙන තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. carousel අපි div එක ඒ section එකේ startup එක කර බලුවොත් එහෙම අපි මෙතන id එක දාලා තියෙන browse skill වලට මතක ඇති මම seller එකේදී browse skill එකට අදාළව අපි මෙතනදී id එක තමයි call කරගෙන තිබ්බේ. ඉතින් browse කියන එක තමයි අපි එතනදී href එකේ ඇතුලේ call කරන් තිබ්බේ. ඉතින් mention කරන්න ඕනේ පල්ලෙහාට ආවම අපි මෙතනදී main div එක ඇතුලේ දාගෙන තියෙනවා featured skills කියලා අපි පොඩි text එකක් දාගෙන අපි ඒක line කරගෙන තියෙනවා left එකට වෙන screen එකේදී. එතනින් එහාට ගත්තොත් එහෙම අපේ text වලට අදාළ classes ටික අපි add කරන් තියෙනවා. පල්ලෙහාට આવොත් එහෙම අපේ carousel එකට අදාළ content එක අපි හදාගෙන තියෙනවා. ඉතින් ඒක relative අපි group back කරගෙන තියෙනවා. overflow එක hidden කරගෙන තියෙනවා. rounded excel එකක් දාගෙන තියෙනවා. ඉතින් ඒකම carousel එකේ අපේ section එක අදාළ ඇතුලේ id එක අපි carousel කියලා එකක් දාගෙන මේක අපි use කරන පල්ලෙහා javascript part එකේදී කොහොමද අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. දැන්ට මම designing part එක ගැන කතා කරගෙන යන්න. flex එකක් දාගෙන තියෙනවා. transition transform එක අපි කරගෙන තියෙනවා. ඊළඟ duration එක 500 set කරගෙන තියෙනවා. ease out කියලා අපි transition එක අපි add කරගෙන තියෙනවා. සහ style එකේදී transform එක හදාගෙන තියෙනවා. translate text එක කරගෙන තියෙනවා. ඉතින් එතන ඉහළ ගත්තොත් එහෙනම් මේ එක carousel item එකට අදාළ designing code එක තමයි මෙතන තියෙන්නේ. ගත්තොත් එහෙනම් අපි divs ටිකක් ඇතුලේ අපි මෙතනදී ලස්සනට අපි responsive කරගැනීමට අවශ්‍ය විදිහට අපි මෙතනදී ලස්සනට වෙන් කරගෙන layout කරගෙන තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් carousel item කියලා අපි මෙතන කෙලින්ම class එකක් add කරගෙන flex string එක දාගෙන 0 කරගෙන තියෙන ඒත් එක්කම w full එක සහ md එකේ width එක 1/4 අරගෙන තියෙනවා. ඒත් එක්කම ගත්තොත් එහෙම px3 එක pb4 එක
පල්ලට අවත්තේ ඊළඟ DB එකේදී background එක white කරගෙන තියෙනවා rounded excel overflow hidden shadow MD medium හව එක රදි ෂඩුව එක 2xl වෙන්නත් ඒ වගේම transition all එක අපි add කරන් තියෙනවා transition smoothly වෙන්න ඒත් එක්කම ගත්තොත් එහෙම h full එක අපි add කරන් තියෙනවා පල් ගත්තොත් ඊළඟට ගත්තොත් එහෙම මට බලා ගන්න පුළුවන් හැම item එකකම තිබි image එක අපි add කරගෙන තියෙන ඉතින් image එකට අපි object එකක් ඒ වගේම w full එකක් සහ height එකෙන් අපි limit කරගෙන තියෙන image එකේ response smoothly user එක කියන්නේ attractive විදියට පේන විදියට අපි adjust කරගෙන තියෙනවා h40 එක දාගෙන ඒතකොට height එක register තමයි හැදිලා පේන්නේ එතකොට පල්ලෙහාට આવොත් එහෙම ඊළඟ DB එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් demo data ටිකක් අපි add කරගෙන ඒ අදාළ texting part එක ඒ වගේම පොඩි description එකක් අදාළ විදියට pricing එකක් add කරලා අපි මේ design part එක කරගෙන තියෙන ඉතින් ඒ DB එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් flex අපි එක flex කරගෙන තියෙනවා justify between දාලා item center කරගෙන තියෙනවා ඒත් එක්ක මේ අදාළ content එක තියෙන එක කතා කරොත් එimhe span එකට අදාළව අපි ටෙක්ස්ට් එක බ්ලූ කරගෙන 600 කරලා සහ ෆොන්ට් එක බෝල්ඩ් කරගෙන තියෙනවා ඊළඟට පල්ලෙහාට ගත්තොත් එහෙනම් අපි ටෙක්ස්ට් yellow 400 එකක් අපි දාගෙන තියෙනවා අපේ stars වලට නැත්නම් අපි rating එක show up කරන එකට ඉතින් මේ carousel items ගැන design එක ගැන කතා කරලා තියෙනවා මේ carousel item section එකේ තිබ්බේ item එකෙන් item එකට common design එකක් තමයි අපි maintain කරගෙන තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් ඊළඟට කතා කරොත් අපි ඊළඟට කතා කරමු අපි ඊළඟ section එක category section එක ගැන ඉතින් අපි category section එකට આવුත් ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි ඉතින් category section එක add කරලා තියෙන්නේ category section එකේ main selection section එකට දාලා ID අපි ID එකක් add කරන් තියෙනවා categories කියලා සහ classes set කරගෙන තියෙනවා BG gray එක 50 කරගෙන ඒ වගේම py 16 එක සහ MD එකේ අපි py එක 40 24 දාගෙන තියෙනවා පල්ලෙහාට આવොත් main div එකක් අපි add කරගෙන තියෙනවා ඊළඟට ඒකෙදී අපි classes set කරන් තියෙනවා mxw 7xl එක සහ mx එකේ auto එක අපි add කරන් තියෙනවා සහ px4 එක දාගෙන තියෙනවා smpx 6 එක දාගෙන තියෙනවා සහ lg එකේ px එක 8 කරගෙන තියෙනවා පල්ලෙහාට આવොත් මේකෙදි main text එක අපි දාගෙන තියෙන explore categories කියන එක ඔයාලට බලා ගන්න පුළුවන් ඒකට අදාළව අපි text color classes set කරන් තියෙනවා text 3xl md text md එකේදී අපි ටෙක්ස්ට් එක 4x කරන් තියෙනවා ෆොන්ට් එක බෝල්ඩ් කරන් තියෙනවා ටෙක්ස්ට් එක ග්‍රේ කරගෙන 900 කරන් තියෙනවා mb12 ටෙක්ස්ට් සෙන්ටර් කරගෙන තියෙනවා ඉතින් ඊළඟටත් අපි carousel එක කතා කළා වගේ මේකට අදාළව අපි අපේ මේ group එකට අදාළව අපේ මේ category section එකේ elements වලට අදාළව අපි තව div එකක් දාගෙන මේක අපි grid එකට කඩාගෙන තියෙනවා ඉතින් grid එක අපි grid එකට කඩාගෙන තියෙනවා කිව්වම අනිවාර්යෙන් අපි grid class එක add කරන්න ඕනේ grid class එක add කරගෙන තියෙනවා අපි ඊට පස්සේ calls දෙකකට කඩාගෙන ඒ වගේම md එකේ grid තුනක් calls තුනකට සහ lg එකේදී calls 6කට පේන විදිහටත් gap එක අපි 4 හැටියට දාගෙන තියෙනවා පල්ලෙහාට આવොත් එම ඔයාලා identify කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා අනිවාර්යෙන්ම අපි මෙතනදී common design එකක් තමයි අපි maintain කරගෙන තින්නේ anchor text දාලා අපි add කරගෙන තියෙනවා ඔයාලා බලා ගන්න පුළුවන් common design එක ගැන කතා කරද්දී අපි එහෙනම් අනිවාර්යෙන් අපි මේකේ design එක ගැන කතා කරමු අපි මෙතනදී ගත්තොත් එහෙම anchor tag එකක් ඇතුලේ තමයි main එකක් හැටියට use කරගෙන තියෙන්නේ ඒ anchor tag එක ඇතුලේ අපි මෙතනදී class එකක් දාගෙන තියෙනවා මේකටම group කියලා දාගෙන තියෙනවා සහ bg එක white කරගෙන තියෙනවා px6 කරගෙන තියෙනවා rounded large එකක් දාගෙන තියෙනවා text center කරගෙන තියෙනවා shadow එක අපි shadow එකක් දාගෙන තියෙනවා සහ ආව කරද්දී shadow එක large වෙන්න දාගෙන තියෙනවා transition all එක දාගෙන තියෙනවා cursor එක point වෙන්නත් හව කරදි ස්කේල් එක 105 වෙන්න ඒ වගේම හව කරදි බෝඩ් එක 2 බෝඩ් එකේ කලර් චේන්ජ් එකක් වෙන්න අපි blue 600 එක ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් පල්ලෙහාට આવොත් එහෙම කැටගරි එකේ තියෙච්ච ලොකු අපේ තිබ්බ එලිමන්ට් එක නැත්නම් ඒ emoji එකට දාලා part එක div එක තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට අපි classes දාගෙන තියෙනවා text 5xl එක mb3 එක සහ group එක අපි හව කරදි scale එක වැඩි වෙන්නත් transition එක අපි transform කියලා දාගෙන transition transform කියලා දාගෙන තියෙනවා. පල්ලෙහාට આવොත් මේකට අදාළ ටෙක්ස්ටිං පාර්ට් එක ඉතින් ඒක අපි පැරග්‍රාෆ් එකක් ඇතුලේ තමයි දාගෙන තියෙන්නේ අපි ඒකට අනිවාර්යෙන් දාගෙන තියෙනවා ක්ලාසස් ටික බලා ගන්න පුළුවන් ෆොන්ට් semi bold කරගෙන තියෙනවා ටෙක්ස්ට් එක grey 800 කරන් තියෙනවා group හව එක අපි text blue 600 කරගෙන තියෙනවා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහාට આવොත් මේ විදිහේ common design එකක් තමයි use කරගෙන තියෙන්නේ common design එකේදී අපි emojis සහ අදාළ names ටික අපි change කරගෙන තියෙනවා ඒ අදාළ content එකට අදාළව ඉතින් දැන් front end part එකේ අපි category section එක කතා කරගෙන ඉවරයි අපි යමු testimonial section එකට testimonial section එකට આવොත් එහෙම මට බලා ගන්න පුළුවන් අපේ users ලගේ review set කරන්න අවශ්‍ය place එකක් ඇට අපි මෙතනදී ඒක add කරගෙන තියෙනවා ගත්තොත් මේ main section එකේදී py16 md එකේදී py24 කරගෙන තියෙනවා mx max w7xl එක දාගෙන තියෙනවා mx auto එක දාගෙන තියෙනවා max auto එක
ඒත් එකම ගත්තොත් එහෙම px4 එක දාගෙන තියෙනවා ස්මෝල් එකේදී px6 එක ඒ වගේම ලාර්ජ් එකේදී px8 එක දාගෙන තියෙනවා පල්ලයට આવත් ඒකේ මේන් ටෙක්ස්ට් එක අපි මතක ඇති ඔයගොල්ලෝ අපි ඒක සෙන්ටර් කරගෙන තිබ්බ ඉතින් කොමෙන්ට් ටෙක්ස්ට් එක ගත්තොත් එහෙම 3xl එකක් දාගෙන තියෙනවා md එකේදී ටෙක්ස්ට් එක 4xl කරගෙන තියෙනවා ෆොන්ට් එක බෝල්ඩ් කරගෙන තියෙනවා එතනින් ගත්තොත් එහෙම ටෙක්ස්ට් එක grey 900 දාගෙන තියෙනවා mb 12 එකක් දාගෙන තියෙනවා මාජි බොටම් එක 12 එක ටෙක්ස්ට් එක අපි සෙන්ටර් කරගෙන තියෙනවා ඔයගොල්ලෝ මතකද ඩිසයින් එකේදී අපි මේ ටෙක්ස්ට් එක සෙන්ටර් කරගෙන තිබ්බා what our users say කියන එක පල්ලයට આવොත් මේ අපි මෙන්ෂන් කරන්න අවශ්‍ය අමතකුණාම ඒක අපි දාගෙන තිබ්බේ h2 ටැග් එකක් ඇතුලේ පල්ලයට આવොත් මේ අදාළ කන්ටෙන්ට් එක පෙන්වන්න අවශ්‍ය අයිටම්ස් ටික දාන්න කලින් අපි මේක මේන් ඩිව් එකට අපි ඇඩ් කරන් තියෙනවා ඉතින් මේන් ඩිව් එකේ ක්ලාසස් සෙට් එක ගැන අපි කතා කරොත් එහෙම එතනදී අපි මේක අනිවාර්යයෙන්ම ග්‍රිඩ් එක හැටියට කන්වර්ට් කරගෙන තියෙනවා ඉතින් එතනදී ග්‍රිඩ් එක අපි දාගෙන කොල්ස් 1 එකක් හැටියට සෙන් කරගෙන ඒ වගේ MD එකේදී ග්‍රිඩ් එකේ කොස් 3ක් හැටියට පේන්නත් ගැප් එක අපි 6 එකක් හැටියට තියාගෙන මේන්ටේන් කරගෙන ගිහිල්ලා තියෙනවා ලේඅවුට් කරගෙන ගිහිල්ලා තියෙනවා ඉතින් ඒකෙත් ගත්තොත් එහෙනම් අපි මේකේ කොමන් ඩිසයින් එක තමයි මේන්ටේන් කරගෙන තියෙනවා බලා ගන්න පුළුවන් යූසර්ගේ අදාළේ රිවිව් එකේ චේන්ජ් එක පමණයි මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ ඉතින් ගත්තොත් එහෙම නලින් මේකෙදී යූසර්ගේ ටෙක්ස්ටිං පාර්ට් එකට අදාළ කන්ටෙන්ට් එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී ගත්තොත් එහෙම අපි මේන් ඩිව් එක ඇඩ් කරගෙන තියෙනවා ඒ අදාළ ඩීටේල්ස් දාන්න ඕන ඩිව් එකට අපේ කන්ටෙන්ට් එකට අදාළ ඩිව් එකක් හැටියට bg white කරගෙන rounded large එකක් දාගෙන shadow එක lg කරගෙන p8 එකක් දාගෙන hover එක අපි shadow 2xl එකක් කරගෙන තියෙනවා අපේ large එකේ transition shadow එකක් දාගෙන තියෙනවා hover කරද්දි scale එක change වෙන අපි හදාගෙන තියෙනවා 105 වෙන duration එක 300 දාගෙන තියෙනවා ඉතින් ඒක ඇතුලේ තියෙන ඊළඟ ඒ div එක ඇතුලේ තියෙනවාට බලා ගන්න පුළුවන් අපි items ටික අපි flex කරගෙන තියෙනවා items center කරගෙන තියෙනවා mb4 එකක් දාගෙන තියෙනවා ඒත් එක්කම ඒ user එකේ අදාළ profile image එක පේන විදිහට අදාළ demo image එකක් අපි add කරගෙන දැනට ඒකට පස්සේ අපි div එකක් හදාගෙන paragraph tag ඇතුලේ අපි නලින් යුසර්ගේ නේම් එක සහ ස්ටාර්ස් හතරක් ඇඩ් කරගෙන තියෙනවා ඉතින් යුසර්ගේ නේම් එක අපි ෆොන්ට් බෝල්ඩ් එක සහ ටෙක්ස්ට් එක ග්‍රේ කරගෙන තියෙනවා අපේ yellow අපේ ස්ටාර්ස් වලට අපි ටෙක්ස්ට් එක yellow කරගෙන 400 කරගෙන සහ ටෙක්ස්ට් ස්මෝල් කියලා අපි මෙතනදී ඇඩ් කරගෙන තියෙනවා පල්ලයට આવොත් එimhe යුසර්ගේ කමෙන්ට් එකට අදාළ ටෙක්ස්ට් සෙක්ෂන් එක තියෙනවා ඉතින් ඒ ටෙක්ස්ට් සෙක්ෂන් එක ගත්තොත් එහෙම එතනදී ස්කීල්ඩ් අපේ ටෙක්ස්ට් සෙක්ෂන් එකට අපි ටෙක්ස්ට් ග්‍රේ 600 එක ඇඩ් කරගෙන තියෙනවා කොහොම හරි අපේ ටෙස්ටිමෝනියල් සෙක්ෂන් එකේ තියෙන කොමන් ඩිසයින් පාර්ට් ඒ ඩිසයින් එක තමයි අපි මෙතනදී මේන්ටේන් කරගෙන තියෙනවා බලා ගන්න පුළුවන් ඉතින් ඒක ඩිසයින් එක ඒ ඩිසයින් එකම තමයි අපි දැනට ඩිමෝස්ට්‍රේෂන් එකට නැත්නම් අපි ඩිමෝ ඩේටා හෙඩ් කරලා හදාගෙන තියෙන්නේ පල්ලයට આવොත් එහෙම අපි දැන් මේ වෙනකොට ටෙස්ටිමෝනියල් සෙක්ෂන් එක කතා කරගෙන ඉවරයි ඩිසයින් එක පල්ලට අවුත් අපි ඊළඟ තියෙන ස්ටැට්ස් සෙක්ෂන් එක ගැන කතා කරන්න ස්ටැට් සෙක්ෂන් එක ගන්න මතක ඇති අපි මෙතනදී දැන්ට යුසර්ට නිකන් ඩෙමෝ එකක් ඩෙමෝ වෙබ් එක හැටියට අපි මෙතනදී පොඩි අදහසක් දීලා තියෙනවා මේකෙදී යුසර්ස් කොච්චරක් ඉන්නවද ස්කිල්ඩ් ලිස්ට් එකේ ස්කිල් ලිස්ට් එකේ වගේම සැටිස්ෆැක්ෂන් රේට් එක ට්‍රාන්සැක්ෂන් වැලියු එක මේන්ලි ගත්තොත් එමේ මේ ස්ටැට් සෙක්ෂන් එකට අදාළව අපි ක්ලාස් එකක් දාගෙන py14 දාගෙන md එකේ py එක 24 කරගෙන bj එක gradient එක 2 කියලා අපි පොඩි මෙවයක් හදාගෙන තියෙනවා gradient එකක් හදාගෙන තියෙනවා gradient from blue 600 to indigo 600 කියලා text එක white කරගෙන තියෙනවා පිටි පල්ලයට આવොත් එහෙම ඊළඟ div එක වඩ බලා ගන්න පුළුවන් div එකේදී max එක 7x එක දාගෙන ඒ වගේ mx auto කරගෙන px එක 4 කරගෙන තියෙනවා small එකේදී px එක 6 කරගෙන large එක px එක 8 කරගෙන තියෙනවා පල්ලයට આવොත් එහෙම අපි තව div එකක් දාගෙන මේක අපි ලස්සනට format කරගෙන තියෙනවා layout කරගෙන තියෙනවා layout කරගන්න අවශ්‍ය විදිහට අපි grid එක add කරගෙන තියෙනවා class එක වල බලා ගන්න පුළුවන් grid එක add කරගෙන අපි මෙතනදී columns 2 එකට columns calls එක අපි 2 දාගෙන තියෙනවා ඒත් එකම md එකේදී grid එකේදී calls 4ක් දාගෙන තියෙනවා gap එක 8 දාගෙන text එක center කරගෙන තමයි අපි මෙතනදී maintain කරගෙන තියෙන්නේ ගත්තොත් එහෙම වල බලා ගන්න පුළුවන්කම ලැබෙනවා මෙතනදී අපි common design maintenance එකක් කරගෙන ගිහිල්ලා තියෙනවා ඒක අපි එක design එකක් ගැන කතා කරොත් එහෙම active user එකට අදාළ design එකක් ගත්තොත් එහෙම active user එකට අදාළ design එකක් ගත්තොත් එහෙම අපි මෙතනදී කෙලිම main div එකට ඒ user ඒකේ main div එකට hover එක අපි අපේ hover එකක් දාගෙන scale එක 110 කරගෙන තියෙනවා transition එක transform කරගෙන තියෙනවා duration එක 300 කරගෙන තියෙනවා cursor එක point එකක් හැටියට change වෙන අපි class එක දාගෙන තියෙනවා පල්ලයට આવොත් එහෙම මේ 50k කියන text එකට අදාළ div එක ගත්තොත් එහෙම අපි ඒකට අපි කෙලින්ම ඔකට බලා ගන්න පුළුවන් text එක 4xl කරගෙන තියෙන පොඩ්ඩක් ලොකු කරගෙන තියෙනවා md එක text එක 5xl කරගෙන තියෙනවා text එක md එකේදී පල්ලයට ගත්තොත් එහෙනම් font එක bold කරගෙන තියෙනවා mb එක 2 දාගෙන තියෙනවා
ඊළඟට ගත්තොත් ඔයාලා බලාගන්න පුළුවන් මේ විදිහේ කොමන් ඩිසයින් එක තමයි අපි මේන්ටේන් කරගෙන ගිහිල්ලා තියෙන්නේ. එතනින් පල්ලට අවත්තේම හවුවිට් කියලා අපි පොඩි වර්ක් ෆ්ලෝ එකක් දාගෙන තිය හදාගෙන තිබ්බ. ඉතින් ඒකට අදාළ ඩිසයින් පාර්ට් එක බලාගන්න පුළුවන්. ඉතින් මේ සෙක්ෂන් එකට අපි PI16 එක MD එකත් PI24 කරගෙන max එක අපිට W7XL එක දාගෙන MX auto එක දාගෙන PX4 දාගෙන SM PX6 එක දාගෙන පොඩි ඩිසයිනින් පාර්ට් එක අපි මේ විදිහට අපි ඩිස්පොන්සිව් කරගන්න දාලා විදිහට අපි ලේඅවුට් එක කරගෙන තියෙනවා. ඉතින් පල්ලට ගත්තොත් එimhe මම මේ හවුවිට් එකට අදාළ අපි එක S2 එක දාගෙන අදාළ ක්ලාසස් ටික දාගෙන ස්ටයිල් කරගෙන තියෙන. ඉතින් ඊළඟට ගත්තොත් මේකෙදි තමයි කොමන් ඩිසයින් එක මේන්ටේන් කරගෙන ගිහලා තියෙන්නේ. ඉතින් ඒකට අදාළව අපි ලේඅවුට් කරගන්න අවශ්‍ය විදිහට ග්‍රිඩ් එකට කන්වර්ට් කරගෙන තියෙනවා. ඉතින් ගත්තොත් එහෙම මේකේ එක ඩිසයින් එක එක කන්ටෙන්ට් එකක් ගැන කතා කරොත් එහෙම ක්‍රියේට් account කියනකට ෆස්ට ස්ටප් එක හරියට තියෙනකට අදාළව අපි මෙතනදී මේන් ඩිව් එක ඇඩ් කරගෙන ඒක ගෲප් එකකට කන්වර්ට් කරන ටෙක්ස්ට් එක සෙන්ටර් කරගෙන තියෙන. ඉතින් ඊළඟට අපි ඒකයි ඇඩ් කරගෙන තිබ්බ 1 එක නැත්නම් ස්ටෙප් 1 කියලා පෙන්වන ඒ අදාළ නිවරික් කලිවකට අපි මෙතනදී ඒ නිවරික් ෂොප් එකට අපි මෙතන ඩිව් එකක් දාගෙන ක්ලාස් එක දාගෙන තියෙනවා BG gradient to BR කියන blue එකකින් ඊට පස්සේ indigo එකට අපි gradient එක හදාගෙන තියෙනවා rounded full එකක් දාගෙන තියෙනවා W එක high කර 16 දාගෙන තියෙනවා. ඒ කියන්නේ අපි ඒකදී පොඩි ඔකන මතක ඇති අපි පොඩි රවුම් එකකට අපි මේ ටික ඔක්කොම හදාගෙන තිබ්බා. ඉතින් ගත්තොත් එහෙම ඒ ටිකට අදාළ ටෙක්ස්ටින් පාර්ට් එක තමයි තියෙන්නේ. හව කරද්දි කලර් චේන්ජ් වෙන්නේ අදාළ විදියට. පල්ලෙහාට ගත්තොත් එහෙම ස්ට්‍රික් එකක් ඇතුළේ අපි ක්‍රියේට් account කියලා ඒ අදාළ ටෙක්ස්ට් එක ඒ වගේම පැරග්‍රාෆ් එක ඇතුළේ sign up as a buyer order seller in minutes කියලා අපි පොඩි ටෙක්ස්ට් එකක් දාගෙන තියෙනවා. ඉතින් මේකෙදිත් අපි මේ common designing part එක තමයි මේන්ටේන් කරගෙන ගිහිල්ලා තියෙන්නේ. එතනින් එහාට ගත්තොත් එහෙම call to action එකට අදාළ පොඩි part එකක් තියෙනවා. ඉතින් මේකෙදිත් අපි section එක layout කරගන්න අවශ්‍ය විදියට responsive කරගන්න අවශ්‍ය විදියට classes ඒ ටික add කරගෙන තියෙනවා. එතනින් එහාට පල්ලෙහාට ගත්තොත් එහෙම NDV එකේදී පොඩි action part එකක් අපි හදාගෙන තියෙනවා. S2 එකක් දාගෙන ඒත් එක බලන්න ගත්තොත් එහෙම P එක පැරග්‍රාෆ් එකක් ඇතුළේ අපි මේ විදිහට ක්ලාසස් වෙන් කරගෙන මේ විදිහට පොඩි ටෙක්ස්ට් කස්ටමයිසේෂන් එකක් කරගෙන තියෙනවා. පල්ලෙට ගත්තොත් එහෙම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ආයෙ අපි වෙරිෆයි කරගෙන තියෙනවා. අපි පොඩි වැලිඩේෂන් පාර්ට් එකක් කරගෙන තියෙනවා. යූසර් සෙට් වෙලා තියෙනවා නම් යූසර් එයා යූසර්ට පේන්න ඕන කන්ටෙන්ට් එක සහ යූසර් සෙට් වෙලා නැත්නම් අපි අලුත් යූසර් කෙනෙක් ඉන්නේ එයාට ඕන විදිහට පේන කන්ටෙන්ට් එක අපි හදාගෙන තියෙනවා. ඉතින් මෙතනදී අංක ටැග් දෙකක් දාගෙන ඔයාලට බලා ගන්න පුළුවන් sign up වෙලා නැති යූසර් කෙනෙක් නැත්නම් අලුත් යූසර් කෙනෙක්ට sign up now කියන බටන් එක සහ learn more කියන අංක ටැග් දෙක අපි මෙතනදී පෙන්නලා තියෙනවා. සහ sign up now කියන එකට අපි මෙතනදී href එක through අපි මෙතනදී index.php එකට අපි define අපි යුසර් ලෙවල් එකේ ඩයිවර්ට් කරලා තියෙනවා. ඉතින් එතනදී අපි පොඩි ක්ලාසස් ටිකක් ඇඩ් කරගෙන තියෙනවා. හව එක ගලද්දී අපි ස්කේල් එක වැඩි වෙන්න සහ ඒ වගේ කොමන් ඩිසයිනින් පාර්ට් එකට අදාළ ක්ලාසස් ටිකක් ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් බලන්න ගත්තොත් ලර්න් එක අපි තාම බෑක් එන්ඩ් එක අපි ලින්ක් කරගෙන නැහැ. ඒකට අදාළ අපි කොහොම හරි ක්ලාසස් ටිකක් අපි කොමන් ඩිසයින් පාර්ට් එකක් කරගෙන තියෙනවා. ඊළඟට ගත්තොත් එහෙම මෙතනදී යූසර්ගේ පාර්ට් එක ගත්තොත් එහෙම යූසර්ට ඊමේල් එක සෙට් වෙලා තියෙනවා නම් අපි සෙට් එක through බැලුවා යූසර්ට ඊමේල් එක සෙට් වෙලා තියෙන එක. ඉතින් යූසර් ඊමේල් එක සෙට් වෙලා තියෙනවා නම් අපි මෙතනදී ආයෙ බලනවා යූසර් රෝල් එක මොකක්ද කියලා. යූසර් රෝල් එක බය නම් බයට පෙන්නන්න ඕන ඇන්කර් ටැග් එක ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් බයට පෙන්නන්න ඕන ඇන්කර් ටැග් එක හැටියට go to dashboard සහ explore more කියන දෙක බලා ගන්න පුළුවන්. ඉතින් මේ දෙකේම common designing part එක තමයි මෙතනදී use කරලා තියෙන්නේ. ඉතින් කොමින් හරි go to dashboard එක click කරාම පස්සේ buyer dashboard php එකට යන්නත් ඒ වගේම seller නම් user role එක seller නම් user role එක seller නම් user seller ට පෙන්නන්න ඕන anchor tag දෙක බලා ගන්න පුළුවන්. ඉතින් anchor tag දෙකට අදාළව go to dashboard කියන එක අදාළ user ගේ seller ගේ පැත්තේ user role එක seller නම් seller go to dashboard එක click කරාම පස්සේ seller dashboard.php එකට යන්නත් අපි මෙතනදී anchor tag එකට href එකේ add කරගෙන තියෙනවා. create new skill එකට අදාළව අපි තාම බැඩ් කරන එක link කරගෙන නැති බව මෙතන නැහැ කියලා පේනවා. ඉතින් මේ විදිහට මේ දෙකේම අපි මෙතනදී common CSS designing part එක තමයි කරගෙන තියෙන්නේ. මේ වෙනකොට අපි section ඔක්කොම ගැන කතා කරලා ඉවරයි. මෙතනදී පල්ලෙහාට තියෙන්නේ carousel එකේ ට අදාළ ස්ක්‍රිප්ට් පාර්ට් එක. ඉතින් අපි ඒ ටික ගැන ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. අපි මේ වෙනකොට මම ඉන්නේ sign in සහ join කියන එකේ. ඉතින් එතනදී ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි ඩිසයින් එක පේන්නේ. අපි ෆයිනලි බැලුවොත් එහෙම ඉතින් unregistered user කෙනෙක්ට පේන ඩිසයින් පාර්ට් එක ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතන තියෙන අපේ carousel එක categories වලට අදාළව අපි මෙතන layout කරලා තියෙන විදිය ඒත් එක්කම users ලාගේ testimonial section එකට අදාළ part එක සහ අපේ stats පෙන්වන section එක ඒත් එක්කම බලන්න આવුත් එහෙම අපි user ගේ guidance එක අපි පොඩි
ගයිඩන්ස් එක ඇඩ් කරලා තියෙන ඇඩ් කරලා තියෙන කන්ටෙන්ට් එක ඇඩ් කරලා තියෙන විදිහ ඒත් එක්කම UI ගඩ කරන විදිහ පල්ලයට આવොත් එහෙම තියෙන පොඩි ඩීප් එක ඇතුලේ හදාගෙන තියෙන රිදි ස්ටාර්ට් යූ ජර්නි කියන එකට අදාළ කන්ටෙන්ට් එක වල බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා සියලු දෙනාටම අද එකෙන් ඉන් ඩීටේල් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන ඉතින් ටක් ගාලා කියාගෙන ගියා ඔක්කොම කොහොම හරි අපි මෙතනදී මෙන්ෂන් කරන්න ඕනේ හෙඩ් එක අපි වෙනම ෆයිල් එකකට හදාගෙන තියෙන ඩිසයින් පාර්ට් එක මේන්ටේන් කරන්න පාස්වර්ඩ් සඳහා ෆොටෝ එකත් අපි වෙනම හදාගෙන තියෙනවා. ඉතින් අපේ ටාස්ක් 6 එකේ තිබ්බ ඩිසයිනින් රිස්පොන්සිව් හෝම් පේජ් එකයි හෝම් පේජ් එක ටේල්වින් ෆ්‍රේම් එක යූස් කරලා කියන ටාස්ක් එක අපි අද කතා කරලා. ඉතින් සියලු දෙනාටම ස්තුතියි අද වීඩියෝ එක බලුවට. එහෙනම් thank you for watching this video. සියලු දෙනාටම සුබ දවසක්. එන යුසර්ට